ඔබ තහමන් නැරලා ඉන්නද උතන? බලන්න මට කාමරේ යන්නත් නෑනේ. අයියෝ බලපන් උඹේ හැටි මොකද්ද මේ කරන්නේ? TikTokද? ඔව් බලපන් මේ කමෙන්ට් දාලා තියෙනවා. මේ බලපන් මේ උඹ නිකන් හරියට වැන්ඩිලෙක්ට ඩිස්ට්‍රික්ට් කරලා කමෙන්ට් දාලා තියෙනවා. බලපන්කෝ මේ උඹේ ඔළුවේ සමහර තවාරක් දාලා වගේ. තව සමහරෙක් දෙන්නේ කවුරුපත් කුසගෙන යවුඩට. මාළි දැන් ස්ටයිල් එක මේක තමයි. මොන ස්ටයිල්ද බං පේරපෝ මෙලෝ රහක් නෑනේ බං උඹ. මේ මාළි මන්ට කැත්ත දාන්නේ හොඳ නෑ උඹ. මේ හපා ඔක්කොම වලින් ගිහිල්ලා ඕක මූණ පොඩ්ඩක් හදාගෙන පොඩි පේසල් එකක් කරලා හදාගෙන ඔය විතර පාරක් යන්න එපා උඹ. මම කැතයිද? කැත නෙමෙයි උඹ මොම්මද හිතයි බං. බලපන් අපිටත් මේ අක්කේ උඹ සරල නොකියක් කවන්නේ පිසු දොස්තර කෙනෙක්වත් හම්බයක්. අනේ තාත්ති බලන්න මාළිගේ වැඩේ බනිනෝ මං කැතයිලු මට සැලොන් එකකට යන්න ඕනේ මං ගිහලා ලස්සන වෙලා එනවා තාත්තේ අනේ තාත්තේ මොකක්ද මේ කන්දරේ දාත් පාක මැරෙනවා නිදාත ගෙදින දවසට මගේ වැඩක් කරලා මට ඉන්නේ නෑනේ. අනේ තාත්තේ බලන්නකෝ අර මල්ලි කොයි විලී තනමනම් කියනවා කැතයිලු මේ පේසල් දාගනින්නු සැලොන් එකකට ඵලයන්ලු පිස්සන් කොටුවට ඵලයන්ලු මොකද්ද තාත්තේ මේ මල්ලි මට ඉන්න දෙන්නෙම නෑනේ හා ඉතින් කොල්ල ඇත්තනේ මං කියලා තියෙන්නේ. මොකද්ද මම මල හොල්මන වගේනේ. ඌ කියන එක කරලා බලපන්කෝ. හරියයිද වරදිද බලන්න. මටත් පේන්නේ මේ විදියට නේ බං. අනේ තාත්තේ මල්ලිට අනුගාන මගේ ඉස්සරහම කියන්නකෝ. අක්කට අනම්මනම් කියන්න තියෙන්න කියලා. තාත්තා නිතර මල්ලිගේ පැත්තමනේ ගන්නෙ. මොකද්ද තාත්තේ? මට මේ ගෙදර ඉන්නත් එපා වෙලා දැන්. බොලා දෙන්නේ කරදරෙන් මට නම් ඉන්න බව දෙන්නේ ගෙදර. අනේ තාත්තේ මල්ලිට අනුගාන කියන්නකෝ. අක්කගේ පාඩුවකට ඉන්න දීපන් කියලා. තාත්තා කියන්න තියෙකේ වරද්ද නෙමෙතන. ඒ පොඩියකෝ මෑවරෙන් පොඩියකෝ කොල්ල මෑවරෙන් මොකද්ද මම මේ අක මරණතෝනි ගාන්නේ මගේ ඔළුව කන්න හදන්නේ උඹ මොනවද මේකට කියන්නේ තියාගෙන මම මොකුත් කිව්වේ නැහැ තාත්තේ අනේ නැත්තේ මොකෝ මල්ලි ඔයාගේ වැඩේ මට කියනෝනේ හා කැතයි සමනලු තවනක් දාලා එහෙම කිය ඔය ඉතින් මම ඇත්තනේ මං අක්ක කිව්වේ ඇත්තනේ තාත්තේ කියන්නේ තේන්නේ මේකට රූල් එක සුද්ධ කරගන්න බෑ උයන්නේ නෑ පියන්නේ නෑ ගියක් දොරක් අතු ගන්නෙ නෑ කොයි වෙලාවෙත් බැලුවොත් ෆෝන් එකක් කරගෙන වටේ කරේ කරගෙන ඉන්නවා තොරම්බල් කෑඩියක් කරලා සරුංගලේ වගේ එහාට යනවා මෙහාට යනවා ඕක තමයි කරන්නේ මට පාරේ බහින්න බෑ අර සමල කුමාරගේ මල් දිනවා කියලා හැමතිස්සම කියන්නේ සමල කුමාරගේ මල් දිනවලු සමල කුමාර අනේ ඉතින් ඔය තාත්තා දිනවනවනේ මට අනේ තාත්තේ අනේ මල්ලිගෙන් අරෝ මේ වහලා මට දැන් ඇති වෙලා මට සල්ලි හොයලා දෙන්නකෝ තාත්තේ සැලොන් යන්න අයියෝ මල කරදරේ හරි බලමු වරින अरे अपा मेरे पास माला क्यों ना मेरे पास शामड़े आलू ही ना मेरे पास शामड़े आलू वाला माला कहता है
මොකද අප්පා වලා තියෙන වාට මොකද මේ පෙට්ටිය ආවේ මොකද ප්‍රශ්නේ කියලාකෝ අනේ මට ලස්සන වෙන්න ඕන ડોක්ටර්. අයියෝ යෝකද ප්‍රශ්නේ අප්පා මම ඔය ජොයි චවල වගේ කරලා දෙනවා අප්පා මේ ඕක ප්‍රශ්නේ නෙවෙයි මට හැබැයි මේ සමනලු ටික නම් ගලවන්න සමනලු ටික ගලවලා අපි හොඳට ලස්සනට අපි මම දෙන්න හොඳ ට්‍රීට්මන්ට් එකක් දෙන්න මම හොඳ බෙහෙතක් දෙන්නකෝ චුරංගනා වගේ වෙන්න වෙයි වගේ වෙන්න ඉන්ජිනේරියෝ දාන්න ඕනේ ඒ වගේ දෙන්න අනේ හා ડોක්ටර්. බය වෙන්න එපා කිසිම දෙයකට නංගි බය වෙන්න එපා හොඳයි. ඒ ડોක්ටර් හින්දිනිලියක් වගේ වෙන්න තමයි මටත් ඕන. අනේ දෙන්න ડોක්ටර්. අයියෝ ඕක සුළු දෙයක් නේ අපා මට අනාගේ නම කියන්නකෝ මගේ නම සමනෙලි. සමනෙලි. සමනෙලි වයස කීයද අපා අයියෝ ડોක්ටර් ගෑනු ළමයිගේ වයස නෑ. කමන්නේ නම්ගේ වයස පේන්නේ නැති වයස නැතුව කමන්නේ ප්‍රශ්න අඩේ සමනාරේ මංග ඕකට තියෙන හොඳ ක්‍රීම් එකක් හැබැයි එකක් ගන්න 25,000ක් වෙන ක්‍රීම් එකක් මේ ක්‍රීම් එක උදේට හොඳට මොන වොෂ් කරලා හොඳට කාන්න ඕන ඊට ෂර්ට් හොඳට මොන වොෂ් කරලා ෂර්ට් කාන්න ඕන එහෙම දෙතුන් පාර කාගෙන යනකොට නංගිගේ මොන මල වගේ පිපෙනවා මල වගේ සුදු වෙනවා ලස්සන වෙනවා නංගි මේ කියන විදියට කරන 25,000 මේ ක්‍රීම් එක ගාලා බලා මට ඇවිල්ලා ශක්තියකින් කියන්නේ අන්තිට කෙවුනාද අනේ thank you ડોක්ටර් thank you. හොඳට කාන්න ඕන Everybody come on, let's get down. මොකක්ද පුතේ මුට මේ උනේ අයියෝ මෙල්ල ගක්ලපු ගෙඩිය වගේ මුණ තේරෙනවා අනේ තාත්තේ මම අර ડોක්ටර්ගේ කීම එක නිසා තමයි මේ මුනේ අයියෝ යමන් ડોක්ටර් යමන් ડોක්ටර්
මොකද්ද මිනිස්සු මේ කෙල්ල කරපු අපරාධේ? අනේ මොකද අප්පා මෙහෙම වෙන්නේ හේතුව මොකද මේ? මොකද්ද අප්පා කියන හරියන්නේ නැහැ. ඔයගේ බෑග් ගත්තට තමයි මේ කෙල්ල මේ අපරාධ වල තියෙන පේන්නේ නැද්ද? කුණු වෙච්ච නමනගිරියක් වගේ වල තියෙන මූණ එකපත තේරම. අනේ මොකද අප්පා එහෙම වෙන විදියක් ඇත්තම නෑනේ මම මේ සුපිරි හොන්දම බේට තමයි දුන්නා. එහෙම වෙන්න විදියක් නෑ මම කල්පනා කරන්නේ මොකද උනේ කියලා අප්පා. මට කියන්නකෝ කොහමද දරුවෝ ඔක යූස් කරේ කියලා යූස් කරේ කොහමද කියලා පොඩ්ඩක්. ඔන්න කියපන් ඔබ කරදේ. මට ડોක්ටර් කිව්වා හොඳට වොෂ් කරලා කන්න කියලා. මං ඉතින් ගොඩක් වැඩිපුර කෑවට අගාල් ලස්සන වෙන්න. අනේ අප්පා කවුද අප්පා කිව්වා ඔක කන්න කියලා මගේ කන්න ඔක්කට කන්න මූණේ මේම ඔක්කල කන්න කිව්වේ. ඔයා කවුද පස්සේ කොහොමද මේම වෙනවනේ මොකද අප්පා මේ කරන්නේ මගේ රස්සාවක් වලයි මට යන්න වෙන ගෙදර ඔබේ ගොම්කම් වලට මගේ සල්ලි තියත් ඔගේ මූණක් තිබුණා.